මගේ ජීවිතයේ තවත් එක ලස්සන දවසකට මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මගේ උදෑසන වරුවක් මම ගත කරේ කොහොමද කියලා. ඉතින් අද හොඳටම වහින දවසක්නේ. චූටි දුව නම් තාම හොඳටම නිදි. චූටි දුව නිදියත්තරේ උදේ වරුවේ කරන්න තියෙන වැඩ ගොඩාක් මම කොහොම හරි කරලා ඉවර කරගත්තා. චූටි දුව උදේ නැගිටලා කෑම කාලා ඊට පස්සේ අලි පැංචත් අරගෙන මෙන්න මේ පාපිස්සුඩට ඇවිල්ලා සෙල්ලම් කර කර ඉන්නවා. එයා හරිම ආසයි පාපිස්සට. ඉතින් එයා නිතරම මෙතන සෙල්ලම් කරන ওই පාපිස්ස සාල්ට අරගෙන ගිහිල්ලා ඉතින් අපි ගේ අතු ගන්නකොට චූටි දුවත් කොස් ඉල්ලලා අතු ගන්න ඉල්ලනවා. ඉතින් අපි යාට පොඩි කොස්සක් ගෙනලා දුන්නා. ගේ අතු ගන්න දැන් එයාත් ගේ අතු ගන්නවා. ඉතින් අද මට තියෙනවා ඕඩර් එකක් යවන්න. ඉතින් මම දැන් මේ ඕඩර් එක පැක් කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන hair clips, hair bands පුංචි වලට ඕන කරන හැම දෙයක්ම අපේ page එක හරහා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ අපේ page එකට ගිහිල්ලා WhatsApp message එකක් messenger message එකක් දාන්න එක විතරයි. ඉතින් මම මේ විදිහට ඕඩර් එක පැක් කරලා මට පස්සේ මතක් වුණා පහු කස්ටමර් මට ආපහු message එකක් දාලා තිබුණා hair clips color වෙනම පැක් කරලා එවන්න කියලා. ඉතින් මම දැන් මේ කරන්නේ ආපහු hair clips වෙන් කරලා එකම පාට තියෙන ඒවා එක පැක් එකකට දාලා වෙන් කරන එක. මම මගේ යාළුවන්ට ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම ලස්සන comment එකකුත් දාලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ ටික අද කොහොම හරි post එකට දාන්න ඕන. ඉතින් අද වහින දවසක් නේ. ඉතින් හොඳටම ඉතින් මම බය වෙලා හිටියේ මේ ටික අරන් යනකොට මගදී මේ විද කොහොම වෙයිද කියලා. ඉතින් මම මුලින්ම ගියේ sub post office එකට. sub post office එකේ COD යවන්න විදිහක් නැහැ කිව්වා. එයාලගේ system වැඩ කරන තේ කියලා phone එකේ. ඉතින් මම ආපහු වැස්සෙම වෙන post office එකකට ගියා. හොඳට තෙමිලි හිටිය නිසා මට ඕඩර් එක පැක් කරගන්න post office එකේ කට්ටිය ගොඩක් උදව් කරා. ඉතින් ඒ උදව් කරපු අයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවම. අද වහිනින්ද ටිකක් යන්න කම්මැලි හිතුණා. ඉතින් අම්මත් එක්ක එකතු වෙලා රස බත් එකක් හදන්න තමයි අපි දැන් මේ හදන්නේ. ඉතින් මම ඔයාලට මේ බත් එක හදන විදිහ මගේ වීඩියෝ එක දාලා ඇත්තේ. ඒක ඔයාලට පුළුවන් ගිහින් බලන්න. මේ හදාන්නේ නම් සෝස් එකක්. ඉතින් ඒක අපේ අම්මා හදන රස සෝස් එකක්. ඒකට අලත් දාලා තමයි හදන්නේ. ඉතින් ඒක හරිම රසයි. ඔයාලට මම අවසානයේදී පෙන්නන්නම් ඒක කොහොමද හැදුවේ කියලා. ඉතින් මම මේකට තක්කාලි ලුණු ඔය ඔක්කොම දාලා අන්තිමේදී ටොමැටෝ පේස්ට් එකෙන් ටිකකුත් දාලා මිරිස් කුඩුයි ගම්මිරිසුත් ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා මේක හොඳින් ලිපේ තැම්බෙන්න තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි මේ සෝස් එක හදාගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු බත් එක. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු සෝස් එක. ඒක හරිම රසයි. ඒකට අපි අලත් අන්තිමේදී එකතු කරගත්තා. අපි කවුරු හරි එළියට ගිහිල්ලා එනකොට යා හරිම ආසාවෙන් උඩපානවා. ඉතින් අපි ඉතින් ගෙදරට වෙන කවුරුත් එන්නේ නැහැනේ. ඉතින් අපි මේලට ගිහිල්ලා අපිම ගෙදරට එනකොට යා එක දකිද්දී යාට හරිම සතුටක් දැනෙනවා. ඉතින් දැන් උන චූටි බබා අපේ වැස්ස සෙල්ලම් කරන්න යන්න එපා කිව්වට පස්සේ කුඩේ අරගෙන කුඩේ හිලන්නේ කියලා හර්ධර කරනවා. ඉතින් කන ගමන් ඉතින් යා ගැතට කුඩේ දීලා තමයි අපි යට කැම කවා ගත්තේ. ඉතින් ඔන්නෝම තමයි මගේ අද දවසේ උදේ වරුව ගත වුණේ. ඉතින්
මගේ යාළුවෝ හැමෝටම මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් අපි තවත් ලස්සන දවසකින් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු. මෙතකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.